අයිබෝන් ආදරණීය දරුවනි, ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ සයන්ස් විත් තිමික කියන YouTube channel එකත් එක්ක. එතකොට අපි අද කතා කරන්න යන්නේ 10 වසර දෙවෙනි පාඩම වෙන දුර හා විස්ථාපනය කියන පාඩමේ කොහොමද ප්‍රවේග කාල ප්‍රස්ථාර ගානක් සම්පූර්ණයෙන්ම අපි අදින්නේ කියලා. හරි. බලමු පුතේ ප්‍රශ්නෙට. යම්ක ප්‍රශ්නෙට. තියෙන පුතේ ප්‍රශ්නේ නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුව පළමු තත්පර 8 තුලදී ඒකාකාර ත්වරණයකට ලක් වේ 48 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබා ගනී. අනතුරුව එම ප්‍රවේගයෙන්ම තවත් තත්පර 10ක් චලිත වන වස්තුව අවසාන තත්පර 4 තුලදී ඒකාකාර මන්දනයකට ලක් වී නිශ්චලතාවයට පත් වේ. එතකොට සාමාන්‍ය පුතේ ඔයගලන්ගේ 10 ශ්‍රේණියේ සාමාන්‍ය දෙවෙනි පාඩමේදී පළවෙනි වාර විභාගයේ අහන අනිවාර්ය ප්‍රශ්නයක් තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාර ගණන්. එතකොට ඒකක් කොහොමද නිවැරදිව හදාගන්නේ කියලා අද අපි කතා කරමු. එතකොට ඒක තමයි පුතේ ප්‍රශ්නේ. එතකොට සාමාන්‍ය ඔය වගේ ප්‍රශ්නයකදී සාමාන්‍ය රචනා ප්‍රශ්නක වගේ තමයි පුතේ මේකෙන් අහන්නේ. ඔයගේ ප්‍රශ්නයකදී සාමාන්‍ය රෝමිලක එකට වගේ කෙලින්ම අහන්නේ අපේ චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අදින්න කියලා. චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අදින්න කියලා. එතකොට අපි දැන් බලමු මේකට කොහොමද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අදින්නේ කියලා. බලන්න පුතේ. ප්‍රස්ථාරයක ප්‍රධාන අක්ෂ දෙකක් තියෙනවා. x අක්ෂයයි y අක්ෂයයි කියලා. ප්‍රස්ථාරයක ප්‍රධාන අක්ෂ දෙකක් තියෙනවා. x අක්ෂයයි y අක්ෂයයි කියලා. අපි සාමාන්‍ය හැමතිස්සෙම තිරස් අක්ෂය ගන්න x අක්ෂය කියලා. සිරස් අක්ෂය ගන්න y අක්ෂය කියලා. සාමාන්‍ය අපි තිරස් අක්ෂය ගන්න x අක්ෂය කියලා. සිරස් අක්ෂය ගන්න y අක්ෂය කියලා. එතකොට අපි සාමාන්‍ය හැමතිස්සෙම තිරස් අක්ෂය පුතේ. ප්‍රස්ථාරයක හැමතිස්සෙම තිරස් අක්ෂය. දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරවලදී අපි හැමතිස්සෙම තිරස් අක්ෂයට අපි ගන්නේ කාලය. කාලය තමයි ගන්නේ. කාලය මයින්නේ පුතේ තත්පර වලින්. කාලය මයින්නේ තත්පර වලින්. එතකොට පුතේ අපිට කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අදින්න කියලානේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අදින්න කියලානේ. එතකොට මේකදී පුතේ එක අක්ෂයක් අපි දන්නවා දැන් x අක්ෂය අපි දන්නවා කාලය කියලා. එහෙනම් අපේ y අක්ෂය වෙන්නේ මොකද්ද? ප්‍රවේගය. y අක්ෂය වෙන්නේ මොකද්ද? ප්‍රවේගය. ප්‍රවේගය මයින්නේ මොකද්ද පුතේ එකකය ms ශ්‍රේණියකින්. ප්‍රවේගය මයින්නේ මොකෙන්ද? ms ශ්‍රේණියකින්. හරි. අපි දැන් පුතේ මේකේ තියෙන දත්ත ටික ලකුණු කරන්න තමයි යන්නේ. මේකේ තියෙන දත්ත ටික තමයි ලකුණු කරන්න තමයි යන්නේ. බලමු පුතේ. නිශ්චලතාවය. නිශ්චලතාවය කියලා කියන්නේ පුතේ එයා තාම ගමන ආරම්භ කරලා නැහැ. උදාහරණයකට වස්තුවක් ගත්තොත් එහෙම නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරනවා කියන්නේ. එයා තාම එයාගේ චලිතය ආරම්භ කරලා නැහැ. එතකොට මෙයාගේ චලිතය ආරම්භ කරලා නැත්නම් පුතේ එයාගේ ප්‍රවේගය මොකද වෙන්න ඕනේ? ප්‍රවේගයේ බිඳුව වෙන්න ඕනේ. චලිතය ආරම්භ කර නැත්නම් ප්‍රවේගයේ බිඳුව වෙන්න. සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක ලක්ෂ දෙකම එකතු වෙන අක්ෂය තමයි පුතේ බිඳුව කියලා අපි සලකන්නේ. එතකොට පුතේ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන වස්තුවක් පළමු තත්පර 8 තුලදී. දැන් පුතේ මේ වගේ ගණන් හදද්දී අපි ප්‍රධාන කාරණයක් තියෙනවා. දීලා තියෙන දත්ත ටික විතරයි අපි ලකුණු කරන්නේ. දැන් නිශ්චලතාවයෙන් බිඳුවේ ඉඳන් තත්පර 1 2 3 4 5 කියන අපි ලකුණු කරගෙන යන්නේ නැහැ. එතකොට පුතේ දාලා තියෙන අදාළ ප්‍රශ්නයට අදාළ දත්ත විතරයි අපි ලකුණු කරන්නේ. බලන්න පුතේ ප්‍රශ්නේ තියෙන්නේ නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරන වස්තුවක් පළමු තත්පර 8 තුලදී ඒකාකාර ත්වරණයකට ලක් වේ ප්‍රවේගය ගේනවල පුතේ එයා 48 ms ශ්‍රේණියක වෙනකල් ඒකාකාර ත්වරණයකට ලක් වෙලා එයා ප්‍රවේගය අරන් එනවා පුතේ 48 ms ශ්‍රේණියක ප්‍රවේගයක්. බලන්න පුතේ නිශ්චලතාවයෙන් නම් බිඳුවයි පළමු තත්පර 8යි. අපි එහෙනම් තත්පර 8 මෙන්න මේ හැටි වගේ ලකුණු කරමු. පළමු තත්පර 8 තුලදී ඒකාකාර ත්වරණයකට ලක් වෙලා එයා 48 ms ශ්‍රේණියක ප්‍රවේගයක් ලබා ගන්නවා. අපි පුතේ දැන් ඒතර මෙතන 1 2 3 4 5 කියලා ලකුණු කරන්නේ නැහැ. සාමාන්‍ය දුරක් ප්‍රමාණයක් අරගෙන එතනට අපි 48යි කියලා ලකුණු කරනවා. බලන්න පුතේ පළමු තත්පර 8 තුලදී 48ක් යනවා. ඒකට මේ දත්ත ටික ලකුණු කරන්න මෙන්න මෙහෙම අපි. පළමු තත්පර 8 තුලදී යනවලු පුතේ 48ක්. ඔන්න ඔය විදිහට තමයි උතන ළමා ලක්ෂ පුතේ එකතු වෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම ලක්ෂය ලකුණු කරාට පස්සේ අපිට එයාගේ ඒකාකාර ත්වරණය හොයාගන්න පුළුවන් පළවෙනි කොටසේ. අපිට එයාගේ පළවෙනි කොටසේ ඒකාකාර ත්වරණය හොයාගන්න පුළුවන් පුතේ. ඊළඟට කියනවා පුතේ අනතුරුව එම ප්‍රවේගයෙන්ම දැන් එම ප්‍රවේගය කියන්නේ මොන ප්‍රවේගයේද? මෙන්න මේ 48ක් කියන ප්‍රවේගය. එම ප්‍රවේගයෙන්ම තවත් තත්පර 10ක්. තවත් තත්පර 10 පටන් ගන්න පුතේ බිඳුවේ ඉඳන් නෙමේ. දැන් එයා තත්පර 8ක් ගිහලා ඉවරයිනේ. එහෙනම් පුතේ තත්පර 8ේ ඉඳන් තවත් තත්පර 10ක්. තත්පර 8ට තවත් තත්පර 10ක් එකතු කරපුවාම පුතේ සාමාන්‍යයෙන් තත්පර 8ට 10ක් එකතු කරනවා කියන්නේ තත්පර 18ක් එනවා. එම ප්‍රවේගයෙන්ම තමයි පුතේ යන්නේ. ඒ කියන්නේ තත්පර 18 වෙනකල්ම එයා ගිහිලා තියෙන මොන ප්‍රවේගයෙන්ද? මෙන්න මේ කියන 48 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්ම තමයි. තත්පර 18 වෙනකල්ම එයා ගිහිලා තියෙන්නේ පුතේ මෙන්න මේ කියන 48 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන්ම තමයි. ඔන්න බලන්න පුතේ. අපි මේක පොඩ්ඩක් බලමු මේක විස්තර කරන්න. බලන්න පුතේ. තත්පර 9 දී ප්‍රවේගය කීයද? 48යි. තත්පර 10 දී ප්‍රවේගය කීයද? 48යි. 11 දී 48යි. තත්පර 16 දී 48යි. එන්න එහෙම තමයි පුතේ ගිහිල්ලා තියෙන්නේ.
ඊළඟට බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ අපේ ඒ ප්‍රශ්නේ කියනවා තවත් තත්පර 10ක් චලිත වෙන වස්තුව අවසාන තත්පර 4 තුලදී ඒකාකාර මන්දනයකට ලක් වෙලා නිශ්චලතාවයට පත් වෙනවා කියලා. අවසාන තත්පර 4 පුතේ පටන් ගන්න මෙන්න මෙතන ඉඳන් තත්පර 18ට ඉඳන් තත්පර 4ක් කියලා කියන පුතේ තත්පර කීයද? 22යි නේ. ඔයගොල්ලෝ දන්නා තත්පර 18ට තව තත්පර 4ක් එකතු කරපුවාම අගේ එනවා පුතේ 22ක් කියලා. ඒකාකාර මන්දනයකට ලක් වෙලා පුතේ නිශ්චලතාවයට පත් වෙනවා. නිශ්චලයි කියන්නේ අපි දන්නා පුතේ අගේ බිඳුවයි. එහෙනම් පුතේ එයා පටන් ගන්න 48න් තත්පර 4ක් යද්දී ආ කීයට දෙන්නේ? මෙන්න මෙහෙම බිඳුවට එනවා. තත්පර 48යි ඊළඟ තත්පර 4 යද්දී පුතේ ආ බිඳුවට එනවා. ඔන්න වගේ තමයි පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අපි අදින්නේ. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අදින්න ඕනමයි. මෙන්න මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක පුතේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අපි ඒක මෙන්න එහෙම ලකුණු කරොත් A කොටස, B කොටස, C කොටස කියන ප්‍රධාන ලක්ෂ තුනක් තියෙනවා පුතේ. A කොටසයි, B කොටසයි, C කොටසයි කියන. එතකොට මෙන්න මේ A කොටසට අපි කියනවා පුතේ නම. A කොටස අපි කියන්නේ පුතේ ඒකාකාර ත්වරණය කියන. ඒකාකාර ත්වරණය කියලා කියනවා. ඒකාකාර ත්වරණය. ඊට පුතේ අපි ප්‍රස්ථාරයේ B කොටසට කියන්නේ ඒකාකාර ප්‍රවේගය කියලා. ඒකාකාර ප්‍රවේගය කියලා. ඊට පුතේ අපි C කොටසට කියනවා ඒකාකාර මන්දනය කියලා. ඒකාකාර මන්දනය කියලා කියනවා. එතකොට පුතේ මේ වගේ ප්‍රස්ථාරයක ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒකාකාර ත්වරණය, ඒකාකාර ප්‍රවේගය සහ ඒකාකාර මන්දනය කියලා. එතකොට පුතේ දැන් අපේ ප්‍රශ්නට අදාළව සම්පූර්ණයෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඔන්න වගේ තමයි අපිට අදින්න තියෙන්නේ පුතේ. හරිනේ? හරිනේ පුතේ. ඔන්න වගේ තමයි පුතේ අපි සම්පූර්ණ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අදගන්නේ. හරි. අපි යම් පුතේ එන රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නෙට. රෝම ඉලක්කම් 2. සාමාන්‍ය මේ වගේ ගානකදී රෝම ඉලක්කම් 2ට අහන්න පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. රෝම ඉලක්කම් 2ට අහන්න පුතේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. අපෙන් සාමාන්‍යයෙන් අහනවා පුතේ එන පළමු තත්පර 8 තුලදී චලිතයේ ත්වරණය සොයන්න කියලා. පළමු තත්පර 8 තුලදී චලිතය සොයන්න කියලා වගේ ප්‍රශ්නයක් අහන්නේ සාමාන්‍ය රෝම ඉලක්කම් 2ට වගේ පුතේ. බලන්න අපි දන්නවා පුතේ ත්වරණය හොයන සමීකරණය අපි දන්නවා පුතේ ඔයගොල්ලෝ ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදන්න ඕනේ පුතේ කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. අපි සාමාන්‍ය වෙනසක් ගන්න පුතේ ලොකු එකෙන් පොඩි එක අඩු කරලානේ. සාමාන්‍ය වෙනසක් ගන්න ලොකු එකෙන් පොඩි එක අඩු කරලා. මෙතනදී අපිට ගන්න වෙන්නේ පුතේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න වෙනවා පුතේ අපිට ආරම්භක ප්‍රවේගය ඒක බෙදන්න වෙනවා පුතේ අපිට කාලෙ. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා ඒක අපිට කාලයෙන් බෙදන්න වෙනවා. හරි. අපි බලමු පුතේ පළමු තත්පර 8ට අදාළව එයාගේ අවසාන ප්‍රවේගය කීයක්ද කියලා. මේ බලන්න පුතේ. පළමු තත්පර 8දී එයාගේ ප්‍රවේගය කීයක් වෙනවද? පළමු තත්පර 8දී එයාගේ ප්‍රවේගය 48ක් වෙනවා. ඒ කියන්නේ පුතේ එයාගේ අවසාන ප්‍රවේගය වෙනවා 48යි m/1. එයාගේ ආරම්භක ප්‍රවේගය පළමු තත්පර 8 බලන්න පුතේ නිශ්චලතාවයෙන් පටන් ගන්න මේ. නිශ්චලතාවයෙන් නම් එයාගේ ප්‍රවේගය කීයද? බිඳුවක් කියලා එනවා. ඒ ටිකට එයාට කාලය කොච්චර යනවද? කාලය යනවා පුතේ තත්පර 8ක් යනවා. එහෙනම් පුතේ කාලය කොච්චරක් යනවද? තත්පර 8ක් යනවා. 48න් බිඳුවක් අඩු වුණා පුතේ 48ම තමයි m/1. ඒක බෙදන්න ඕනේ පුතේ තත්පර 8න්. බලන්න පුතේ s එක උඩට එද්දි තව s ඍණ එකක් එනවා. එතකොට පුතේ ත්වරණයට අපිට උත්තරය එනවා m/2 කියලා. ඔයගොල්ලෝ දන්නවා පුතේ ත්වරණයේ ඒකකේ m/2 කියලා දන්නවා. 48 8න් බෙදුවාට පස්සේ කීයක්ද පුතේ එන්නේ උත්තරේ? උත්තරේ 6යි m/2 කියලා එනවා. එහෙනම් පුතේ මෙන්න මේ වස්තුවේ චලිතයේ පළමු තත්පර 8 තුලදී චලිතයේ ත්වරණය කීයද පුතේ? අවසාන ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරලා ඒක කාලයෙන් බෙදුවාට පස්සේ උත්තරය එනවා 6යි m/2 කියලා. එතකොට පුතේ රෝම ඉලක්කම් දෙවෙනි වගේ ගානක් අපි හදන්න ඕන ඔහොම තමයි. හරිද පුතේ? 40 අවසාන ප්‍රවේගයෙන් අඩු කරන ආරම්භක ප්‍රවේගය ඒක බෙදන්න ඕනේ කාලේ. එතකොට පුතේ මේ චලිතයට අදාළව අවසාන ප්‍රවේගය 48යි ආරම්භක ප්‍රවේගය 0යි කාලය යනවා පුතේ තත්පර 8ක්.
එතකොට පුතේ 48 8න් බෙදුවට පස්සේ අපිට උත්තරේ එනවා 6යි ms ශ්‍රේණි දෙකක් වගේ උත්තරයක්. යම් පුතේ එහෙනම් අපි රෝම ඉලක්කම් 3ට වගේ ගානකට රෝම ඉලක්කම් 3 වගේ රෝම ඉලක්කම් 3 වගේ ගානකදී සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නකදී අහන්නේ පුතේ පළමු තත්පර 8 තුලදී වස්තුව සිදු කළ විස්ථාපනය සොයන්න. ඔන්න ඔයගේ ප්‍රශ්නයක් තමයි පුතේ අහන්නේ. රෝම ඉලක්කම් 3 වගේ සාමාන්‍ය අපි ගානක් ගත්තොත් එහෙම පළමු තත්පර 8 තුලදී වස්තුව සිදු කළ විස්ථාපනය සොයන්න. අපි බලමු පුතේ පොඩ්ඩක්. මෙන්න මේක දැනගන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ. දුරක් නැත්තම් විස්ථාපනයක් හොයන්න කියලා කිව්වොත් එහෙම මෙන්න මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගණන් වල ඒක සමාන වෙනවා පුතේ ප්‍රස්ථාරයේ අදාළ කොටසේ පුතේ වර්ගඵලයට ප්‍රස්ථාරයේ අදාළ කොටසේ වර්ගඵලයට සමාන වෙනවා පුතේ එයාගේ දුර හරි විස්ථාපනය හරි කියන එක. දැන් බලන්න පුතේ අපි අහන පළමු තත්පර 8නේ. පළමු තත්පර 8 කියන්නේ පුතේ අපි මතකයි. අපි ප්‍රස්ථාරයේ කොටස් තුනකට බෙදුවා ABC කියලා. ඒකෙන් A කොටසනේ. එහෙනම් අපි දැන් හොයන්න ඕනේ පුතේ මොකක්ද එහෙනම්? A කොටසේ වර්ගඵලයනේ. A කොටසේ වර්ගඵලය හෙව්වනම් පුතේ අපි පළවෙනි තත්පර 8ේදී අපිට වස්තුව ගමන් කර විස්ථාපනය හොයාගන්න පුළුවන්. A කොටසේ වර්ගඵලය. බලන්න පුතේ A කොටස නිකන් හරියට මොකක් වගේද බලන්න මේ. A කොටස මේ මොකක් වගේද නිකන් ත්‍රිකෝණයක් වගේනේ. එහෙනම් A කොටසේ වර්ගඵලය සමාන වෙනවා පුතේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙනවා. බලන්න පුතේ ත්‍රිකෝණයේ වර්ගඵල වෙන සමීකරණ ඔයගොල්ලෝ දන්නවා. භාගයයි ආධාරක පාදය වැඩි කිරීම පුතේ ලම්බක උස. ආධාරක පාදය වැඩි කිරීම ලම්බක උස. අපි දැන් ගණන් ටික ආදේශ කරමු පුතේ. භාගයයි ආධාරක පාදය කියන්නේ පුතේ මේකනේ. ආධාරක පාදය කියන්නේ ආධාරක යට තියෙන පාදය. ආධාරක පාදය නම් පුතේ 8ක්. ලම්බ කුස කීයක් වෙනවද? මේ ත්‍රිකෝණයේ ලම්බ කුස කීයක් වෙනවද? 48ක් එනවා. 48ක් එනවා. හරි. අපි හදාගෙන යමු පුතේ. දෙවරක් 1යි. දෙවරක් 4යි. 8 දෙකේව කීයක් තියෙනවද? 4ක් තියෙනවා. අපි යමු පුතේ. එතකොට අපි ඊළඟ පියවර එන්නේ 4 වැඩි කරන්න ඕනේ 48. 8 වරක් 4 32න් 2 දානවා 3ක් ඉතුරුයි. 4 වරක් 4 16යි 3යි 19ක් කියලා එනවා. එහෙනම් පුතේ පළමු තත්පර 8 තුලදී ඒ වස්තුව සිදු කළ විස්ථාපනය එනවා පුතේ අපිට මීටර් 192ක් කියලා. පළමු තත්පර 8 තුලදී වස්තුව සිදු කළ විස්ථාපනය සමාන වෙනවා 192යි මීටර කියලා. ඒක අපි හොයන්නේ කොහොමද පුතේ? ප්‍රස්ථාරයේ අදාළ කොටසේ වර්ගඵලයෙන් තමයි අපි හොයන්නේ. ප්‍රස්ථාරයේ අදාළ කොටසේ වර්ගඵලය. තේරුණාද පුතේ? එතකොට පුතේ පළමු තත්පර 8 තුලදී වස්තුවේ විස්ථාපනය මෙන්න මේ ගාණක් එනවා. එතකොට පුතේ අපි ඒ කොටසේ කොච්චරද දෙන්නේ විස්ථාපනය මීටර් 192ක් කියලා එනවා. මෙයාගේ පුතේ පළවෙනි තත්පර 8ේදී මෙයාගේ කොච්චර දාව අපිට තොරණය අපිට 6යි ms ශ්‍රේණි දෙකක් කියලානේ. මෙයාගේ විස්ථාපනය එනවා බලන්න පුතේ මීටර් 192ක්. මෙයාගේ ප්‍රවේගය එනවා පුතේ මීටර් තත්පරයට මීටර් 48ක් කියලා. හරි. අපි යමු පුතේ එහෙනම් රෝම ඉලක්කම් 4 වගේ ප්‍රශ්නයකට. රෝම ඉලක්කම් 4 වගේ ප්‍රශ්නයකට. සාමාන්‍ය රෝම ඉලක්කම් 4ට වගේ ඕකෙන් අහන්නේ පුතේ වගේ ගානක රෝම ඉලක්කම් 4ට වගේ අහන්නේ මෙන්න මේ වගේ එකක්. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වූ විස්ථාපනය සොයන්න. හරි. අපි දන්නවා පුතේ ඒකාකාර ප්‍රවේගය අපිට අයිති වෙන මොන කොටසද? ප්‍රස්ථාරයේ B කොටසට කියලානේ. ඒකාකාර ප්‍රවේගය අයිති වෙන පුතේ ප්‍රස්ථාරයේ B කොටස. හරි. අපි දැන් ගන්නවා පුතේ විස්ථාපනයක් හොයනවා නම් ඒක සමාන වෙන්නේ මොකේද? විස්ථාපනය සමාන වෙනවා අපි කලින් ගන්න හැදුවානේ. විස්ථාපනය සමාන වෙනවා පුතේ එයාගේ වර්ගඵලයටනේ. ඒගේ වර්ගඵලය. අපි දැන් මොන කොටසේ වර්ගඵලය දාන්න ඕන? B කොටසේ වර්ගඵලය තමයි හොයන්න ඕන. B කොටසේ වර්ගඵලය. පුතේ B කොටසේ වර්ගඵලය සමාන වෙනවා. මොකද්ද සාමාන්‍ය B කොටස බලන්න ඉතින් නිකන්. මොකක් වගේද නිකන් පුතේ? ඍජු කෝණාශ්‍රයක් වගේ නේ. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයට. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයට සමාන වෙනවා.
ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. අපි දන්නා පුතේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය වෙන සමීකරණය තමයි දිග වැඩි කිරීම පළල කියලානේ. එහෙනම් පුතේ මේක දිගයි පළලෙන් වැඩි කරා නම් මේකට අදාළ විස්ථාපනය එනවා. බලන්න පුතේ දිග කොච්චරක් වෙනවද කියලා. දිග එනවා පුතේ දැන් 8 ඉඳන් 18 යන කාලේ පුතේ. එහෙනම් කොච්චරක් දෙන්නේ? 10ක් නේ. ප්‍රමාණයේ කොච්චරක් තියෙනවද? 10ක් තියෙනවා. එහෙනම් පුතේ 10යි පළල කොච්චරක් තියෙනවද පුතේ? 48ක් තියෙනවා. පළල කොච්චරක් තියෙනවද? 48ක් තියෙනවා පුතේ. 48. ඔබ දන්නා පුතේ 10 48න් වැඩි කරපුවාම උත්තරේ කොච්චරක් දෙන්නේ? මීටර් 480ක් වෙනවා. 10 48න් වැඩි කරාට පස්සේ පුතේ මීටර් 480ක් කියනවා. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වස්තුවේ මෙන්න මේ චලිතය වෙන වස්තුවේ ඒකාකාර ප්‍රවේගී මේ වස්තුව කොච්චර දුරක් ගිහිල්ලා තියෙනවද? මීටර් 480ක ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. මීටර් 480ක ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඒතර පුතේ A කොටසට අපිට ආව විස්ථාපනයේ මීටර් 192ක් කියලා. B කොටසට අපිට ආව පුතේ උත්තරේ මීටර් 480ක් වගේ උත්තරය. ඒතර අපි B කොටස කොහොමද හොයන්නේ විස්ථාපනයක් පුතේ? මේ අදාළ කොටසේ වර්ගඵලය. එහෙනම් පුතේ අපි දන්නවා B කොටස නිකන් සාමාන්‍ය ඍජු කෝණාශ්‍රයක් වගේ. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගන්න දිග වැඩි කිරීම පළලයි. එතකොට පුතේ උත්තරේ එනවා මීටර් 480ක් කියලා. හරි. අපි යම් පුතේ දොරේ ඊළඟ ප්‍රශ්නෙට. මම කියවනේ සාමාන්‍ය සම්පූර්ණ රචනා ප්‍රශ්නක සාමාන්‍යයෙන් මේක ප්‍රශ්න කොටස් 8ක් වගේ තියෙනවා පුතේ. අපි යන්න දැන් පස්වෙනි එක. ඊට පුතේ මේකෙන් අහන්නේ මෙන්න මේ වගේ එකක්. වස්තුවේ මන්දනය ගණනය කරන්න. වස්තුවේ මන්දනය ගණනය කරන්න. බලන්න පුතේ වස්තුවේ මන්දනයක් කියලා ගත්තොත් එහෙම මන්දනය හොයන සමීකරණයක් අපිට වෙනම නෑ පුතේ. අපි හොයන්නේ ත්වරණය හොයන සමීකරණයම තමයි. ත්වරණය හොයන සමීකරණයේ ගාන හදාගෙන යද්දී උත්තරේ ඍණ වුණොත් එහෙම අපි ඒක දන්නවා මේ තියෙන මන්දනයක් කියලා. අපි ගාන හදාගෙන යමු පුතේ දැන්. බලන්න පුතේ ත්වරණය සමාන වෙනවා අපි දන්නවනේ පුතේ පාඩම් වලදී ඉගෙන ගන්නවා ඍණ ත්වරණයකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? මන්දනයක් කියන්නේ. ඍණ ත්වරණයකට තමයි අපි කියන්නේ මන්දනයක් කියලා. ත්වරණය සමාන වෙනවා පුතේ අවසාන ප්‍රවේගයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක ප්‍රවේගය ඒක බෙදන්න ඕනේ පුතේ කාලෙ. හරි බලන්න පුතේ දැන් අවසාන ප්‍රවේගය අපෙන් අහන පුතේ වස්තුවේ මන්දනයනේ පුතේ අපි කතා කරා මෙන්න මේ කොටස තමයි වස්තුවේ මන්දනය වෙන්නේ නේ. මේ කොටස වස්තුවේ මන්දනය අපි කතා කරන්නේ ABC පාර්ට් එක ඒකාකාර මන්දනය කියලා. බලන්න පුතේ ඒකේ අවසාන ප්‍රවේගය කියන්නේ ආය වස්තුව මොකද වෙන්නේ? නිශ්චලතාවයට පත් වෙන මේ වගේ ඒකාකාර මන්දනයට ලක් වී නිශ්චලතාවයට පත් වේ. නිශ්චලනේ පුතේ අපි දාන උත්තරේ බිඳුවයි. ඒකෙන් අඩු කරන්න ඕනේ. එයා නිශ්චලතාවයට පත් වෙන්නේ පුතේ කොච්චර ප්‍රවේගයකින්ද? 48 ms ඍණ 1 ප්‍රවේගයේ ඉඳන්. එයා නිශ්චලතාවයට පත් වෙන්නේ 48 ms ඍණ 1ක ප්‍රවේගයේ ඉඳන්. ඒක බෙදන්න ඕනේ පුතේ. එයාට ඒ ටිකට කාලය කොච්චරද යන්නේ? 18 ඉඳන් 22යි කියන්නේ පුතේ තත්පර 4ක් යනවා. තත්පර කීයද යනවා පුතේ? තත්පර 4ක් යනවා. දැන් ඔයගොල්ලෝ දන්නා පුතේ බිඳුවෙන් 48ක් අඩු කරපුවාම උත්තරේ මොනවද එන්නේ? ඍණ ගානක් කියලා. ඍණ 48යි ms ඍණ 1 බෙදන්න ඕනේ පුතේ. තත්පර 4න් අපිනේ ඍණ 48යි ms ඍණ 1 බෙදන්න ඕනේ තත්පර 4. s එක උඩට එද්දි පුතේ තව s ඍණ 1ක් කියනවා. ඒ කියන්නේ පුතේ අපිට තොරණයේ උත්තරේ එනවා පුතේ ms ඍණ 2ක් කියලා. බලන්න පුතේ 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2ක් තියෙනවා. උත්තරේ එනවා පුතේ ඍණ 12ක් කියලා. අපි දන්නවා පුතේ ඍණ තොරණයක් කියලා කියන්නේ මොකක් කියලාද? මන්දනයක් කියලානේ. ඒක නිසා පුතේ අපි ලියනවා ඊළඟ පියවරේ. එම නිසා මෙම චලිතයේ මන්දනය සමාන වෙනවා පුතේ කීයේද? මන්දනය කියන වචන ලියුවොත් පුතේ අපි ඍණ ගාන දාන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ පාඩම් වල ඉගෙන ගන්නවා. මන්දනය කියන වචනයම ඍණ ගාන දාන්නේ. මේ චලිතයේ මන්දනය 12යි ms ඍණ 2ක් කියලා ඉගෙන ගන්නවා. මේ චලිතයේ මන්දනය 12යි ms ඍණ 2ක් කියලා අපි ඉගෙන ගන්නවා. ඊට පුතේ ඔන්න වස්තුවට අදාළව මන්දනයත් ගණනය කරා මෙන්න මේ චලිතයට අදාළව. එතකොට පුතේ ඕකෙන් අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට පුතේ උත්තරේ එන්නේ මන්දනය 12යි ms ශ්‍රේණි 2ක් කියලා. ඔන්න ඕකට අදාළව තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් පුතේ අපිට. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අවසන් තත්පර 4 තුලදී චලිතයේ විස්ථාපනය සොයන්න. අවසන් තත්පර 4 තුලදී චලිතයේ විස්ථාපනය සොයන්න. මේ වගේ ගානක් හදදී හොඳට මතක තියාගන්න පුතේ.
ප්‍රවේග කාල ප්‍රස්ථාරය හරියට අඳගත්තා කියලා කියන්නේ ඕගලන්ට ඉතුරු සම්පූර්ණ ගණන් ටිකම හදා ගන්න පුළුවන්. ප්‍රවේග කාල ප්‍රස්ථාරය හරියට අඳ කියලා කියන්නේ සම්පූර්ණ ගණන් ටිකම ඔක්කොම හදා ගන්න පුළුවන්. හරි බලන්න පුතේ තව ප්‍රශ්නයක් තියෙනවා. අවසන් තත්පර 4 තුලදී චලිතයේ විස්ථාපනය සොයන්න. අපි දන්නා පුතේ දැන් විස්ථාපනයක් කියන එක සමාන වෙනවා. විස්ථාපනය කියන එක සමාන වෙනවා පුතේ වර්ගඵලයට. එහෙනම් පුතේ අපිට මොකද්ද හොයන්න ඕනේ? c කොටසේ වර්ගඵලයනේ. c කොටසේ වර්ගඵලය. අයි පුතේ අවසන් තත්පර 4නේ පුතේ. c කොටසේ වර්ගඵලය. c කොටසේ වර්ගඵලය සමාන වෙනවා පුතේ මොකටද? ත්‍රිකෝණයක වර්ගඵලය වගේ. c කොටසේ වර්ගඵලය සමාන වෙනවා පුතේ මොකටද? ත්‍රිකෝණයක වර්ගඵලය වගේ. බලන්න පුතේ ත්‍රිකෝණයක වර්ගඵලයේ සමීකරණ මොකක්ද අපි දන්නවා. භාගය වැඩි කිරීම ආධාරක පාදය වැඩි කිරීම ලම්බක උස. ආධාරක පාදය වැඩි කිරීම ලම්බක උස. අපි දැන් ගණන් ටික ආදේශ කරමු පුතේ. භාගයයි ආධාරක පාදයේ තියෙනවා පුතේ මෙතන 18 ඉඳන් 22කට තත්පර 4ක්. ලම්බක උස තියෙනවා පුතේ කොච්චරද? 48ක් තියෙනවානේ. 48ක් තියෙනවා. හරි අපි කපමු පුතේ. දෙවරක් 1යි 4ට 2 ඒවා දෙකක් තියෙනවා පුතේ. 48 වැඩි කරන්න දින ඊළඟ පියවර දෙකෙන්නේ. 48 දෙකෙන් 8 වරක් 2 16න් 6 දානවා එකක් ඉතුරුයි පුතේ. 4 වරක් 2 8යි 1යි 9. මීටර එනවා පුතේ 96ක් කියලානේ. එහෙනම් පුතේ යාගේ මන්දනියෙන් කොච්චර දුර චරිත වෙලා තියෙනවද නැත්නම් අවසාන තත්පර 4ේදී කොච්චර දුරක් චරිත වෙලා තියෙනවද? මීටර් 96ක් චලිත වෙලා තියෙනවා. එහෙනම් පුතේ කොච්චරද දෙන්නේ? මීටර් 96ක් චලනය වෙලා තියෙනවා. හරිනේ? එතකොට මෙන්න මේ වගේ අහන ප්‍රශ්නක ඊට පස්සේ අපිට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් පුතේ. එතකොට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙන්න මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින්. තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් පුතේ. චලිතයේ මුළු විස්ථාපනය සොයන්න. චලිතයේ මුළු විස්ථාපනය සොයන්න කියලා වගේ ගානක් අහන්න පුළුවන්. අපි දන්නා පුතේ දැන් අපි A කොටස B කොටස C කොටස විස්ථාපන හොයාගෙන ඉවරයිනේ. එහෙනම් පුතේ අපිට මුළු විස්ථාපන හොයන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ තුනම එකතු කරන්න ඕනේ. 192 මීටර්. ඒකට එකතු කරන්න ඕනේ තව 480 මීටර්. ඒකට අවසාන වශයෙන් එකතු කරන්න ඕනේ මීටර් 96. මීටර් 96ක් එකතු කරන්න ඕනේ. අපි එකතු කරන් යමු පුතේ. 6යි 2යි 8යි 9යි 9යි 18යි 18යි 8යි 26යි. ඊයක් ඉතුරුද? දෙකක් ඉතුරුයි. 4යි 1යි 5යි 6යි 7යි නේ. එහෙනම් අවසාන තත්පර නැත්තම් පුතේ නැත්තම් මේ මුළු චලිතයේදී කොච්චර දුරක් වස්තුව විස්ථාපනය වෙලා තියෙනවද? මීටර් 768ක් විස්ථාපනය වෙලා තියෙනවා. 768ක් විස්ථාපනය වෙලා තියෙනවා. ඉතින් පුතේ සම්පූර්ණම ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ගානක් හදන්න තියෙන ඔන්න වගේ තමයි. ඒකට ඕගලන්ට ප්‍රවේග කාල ප්‍රස්ථාර ගානක ප්‍රස්ථාරය හැටියට අදගන්න පුළුවන් වුණා කියන්නේ පුතේ සම්පූර්ණ ගානම හරියට අදගන්න පුළුවන්. එහෙනම් පුතේ ඊළඟ දවසේ මෙන්න මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම අයබෝවන්.